2026 ෆුට්බෝල් වර්ල්ඩ් කප් එක පටන් ගත්තා. FIFA වර්ල්ඩ් කප් එක. ඉතින් මේක සම්බන්ධයෙන් විවිධාකාර ආందోලනාත්මක දේවල් මතුවලා තියෙනවා. විශේෂයෙන්ම මේ ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපතිවරයා සහ මේ FIFA එකේ ප්‍රෙසිඩන්ට් ජියානි ඉන්ෆාන්ටිනෝ අතරේ තියෙන සම්බන්ධය ගැන. එතකොට මේ ෆුට්බෝල් වර්ල්ඩ් කප් එක නිකන් එක පුද්ගලයෙක් වෙනුවෙන් කරන ඉවෙන්ට් එකක්ද කියලා සමහරු ප්‍රශ්න කරන්න පටන් ගන්න තියෙනවා. විශේෂයෙන්ම යුරෝපීය රටවල් ප්‍රශ්න කරනවා මේ ඩොනල්ඩ් ට්‍රම්ප් වගේ කෙනෙක්ගේ ඕනෑකමට මේ ජියානි ඉන්ෆාන්ටිනෝ මේ ෆුට්බෝල් වර්ල්ඩ් කප් එක නිකන් එයාට ඕන විදිහට හසුරවන ඉවෙන්ට් එකක් වගේ බවට පත් කරගෙන තියෙනවායි කියලා. ඉතින් මෙහෙම චෝදනා ගොඩක් මතුවලා තියෙනවා. විශේෂයෙන්ම ලෝගෝ එකේ ඉඳලම ප්‍රශ්න මතුවලා තියෙනවා. මේ මොකද්ද මේ ලෝගෝ එකේ තියෙන අර්ථය මොකද්ද කියන තැන ඉඳලම මේ ප්‍රශ්න මතුවලා තියෙන තත්ත්වයක් බවට මේ වෙලාව වෙනකොට පත් වෙලා තියෙනවා මේ FIFA World Cup එක. ඉතින් ඒකත් ඒ ගැන පොඩ්ඩක් කතා බහ කරන්න හිතුවා. මේ දැන් අපි ගත්තොත් එහෙම මේ ජියානි ඉන්ෆාන්ටිනෝ කියන්නේ කලින් සෙප් බ්ලැටර් ෆුට්බෝල් මේ FIFA එකේ ප්‍රෙසිඩන්ට් වෙලා ඉඳලා ඊට පස්සේ ඔහුට විරුද්ධව දූෂණ චෝදනා ඇවිල්ලා ඊට පස්සේ සභාපති ධූරයට පත් වෙච්ච කෙනා. ස්විස් ජාතිකයෙක්, ඉතාලි සම්බවයක් තියෙන නීතිඥයෙක්. කලින් UEFA එකේ වැඩ කරලා ඊට පස්සේ කොහොම හරි ඔහු FIFA එකේ කටයුතු වලට සම්බන්ධ වෙනවා. ඔහු ඇත්තටම මේ ප්‍රතිසංස්කරණය සහ විනිවිදභාවය පිළිබඳව තමයි ඔහුගේ අවධානය යොමු වෙන්නේ. ඉතින් ඒ අනුව විශේෂයෙන්ම FIFA එකට විරුද්ධව ගොඩක් චෝදනා මතුවෙච්ච කාලෙක තමයි ඔහු ඒ ධූරය බාර අරගන්නේ. ඊට පස්සේ ඔහු 2018 2022 වර්ල්ඩ් කප්ස් දෙකක් පහු කරනවා. ඊට පස්සේ 2026 වර්ල්ඩ් කප් එක. මේ වර්ල්ඩ් කප් එක ඔහුට වැදගත් වෙන්නේ ඉන්ෆාන්ටිනෝ සභාපති වුණාට පස්සේ තමයි මේ වර්ල්ඩ් කප් එකේ සම්පූර්ණ ඔය මේ සත්කාරකත්වයේ තෝර ගැනීමේ ඉඳලා සියලුම දේවල් සිද්ධ වෙනවා. කලින් ඔහු සභාපති ධූරයට පත් වෙනකොට රුසියාවේ සහ කටාර් වල ඒ සත්කාරකත්වයේ තීරණය වෙලා තිබුණේ. එතකොට කොහොම හරි මේවත් එක්ක මේ වතාවේ වර්ල්ඩ් කප් එක ගැන උඩ විශේෂ අවධානයක් තියෙනවා. එතකොට මේකේ යම්කිසි ආකාරයක ව්‍යාකූල තත්ත්වයක් මතුවුණේ 2025 අවුරුද්දේ ඩොනල්ඩ් ට්‍රම්ප් බලයට පත් වුණාට පස්සේ ට්‍රම්ප්ගේ පරිපාලනයේ යටතේ සිද්ධ වෙච්ච සමහර දේවල් සමග FIFA World Cup එකට කොහොමද බලපාන්නේ කියන එක. රටවල් 48ක් මේ වෙලාවේ සම්බන්ධ වෙනවා මේ තරගාවලියට. මේ සමහර රටවල් වලට ඇමරිකාවත් එක්ක, ඒ කියන්නේ ඇමරිකාව මේ සමහර රටවල් වලට විවිධ මේ ට්‍රැවල් බෑන්ස්, ඒ කියන්නේ ඒ රටවල් වලින් කට්ටිය ඇමරිකාවට පැමිණීම පිළිබඳව තහංචි පනවලා තියෙනවා. එතකොට දැන් ඊයේ පෙරේදා සෝමාලියාවෙන් මේ අප්‍රිකාවේ හොඳම පාපන්දු විනිශ්චයකරු කියන ඔහු සෝමාලියාවේ ඉඳන් පැමිණි අවස්ථාවේ ඔහුට ඇතුල් වෙන්න අවස්ථාව දුන්නේ නැහැ. ඒ වගේ ව්‍යාකූල තත්ත්වයන් නිර්මාණය වෙලා තියෙනවා. මේ පසුබිමේ රටවල් තුනක මේ තරගාවලිය පැවැත්වෙනවා. ඇමරිකාව, කැනඩාව සහ මේ මෙක්සිකෝව. ඉතින් ඒකත් එක්තරා විදිහක සංකීර්ණ තත්ත්වයක් නිර්මාණය කරලා තියෙනවා. ඉතින් ඒකට අමතරව ඉරානය ඇමරිකාවත් එක්ක මේ වෙලාවේ යුද්ධමය තත්ත්වයක ඉන්නවා. ඉතින් සත්කාරක රටක් එක්ක යුද්ධමය තත්ත්වයක තියෙන රටක් මේ ෆුට්බෝල් වර්ල්ඩ් කප් එකට එන පළවෙනි වතාව ඉතිහාසයේ. ඒකත් ඉන්ටරෙස්ටිං කාරණයක්. එතකොට ඒක සම්බන්ධයෙන්ුත් ව්‍යාකූල තත්ත්වයන් නිර්මාණය වෙලා තියෙනවා. ඉතින් මෙන්න මේ ඔක්කොම දේවල් තියෙද්දි තමයි මේ තරගාවලිය පැවැත්වෙන්නේ. ජියානි ඉන්ෆාන්ටිනෝ කොහොමත් ඔය ලෝකේ නායකයොත් එක්ක මේ මොහු වෙලා එහෙම මේ කටයුතු කරන්න කැමති විදිහේ චරිතයක් බව පේන්න තියෙනවා. ඔහුගේ කටයුතු වලින් සහ ඔහු සභාපති ධූරයට පත් වුණාට පස්සේ වැඩ කරපු විදිහට කාටත් මතකයි මම හිතන්නේ 2018 වර්ල්ඩ් කප් එකේදී මොහමඩ් බින් සල්මාන් කුමාරයා සහ ව්ලාදිමිර් පුටින් දෙපැත්තේ ඉන්ෆාන්ටිනෝ මැද්දේ ඉඳගෙන හිටියා සමාරම්භක උළෙලෙදී පළවෙනි මැච් එකේදී. ඉතින් ඒ වගේ සම්බන්ධතාවයන් හදාගන්න ඔහු උත්සාහ කරනවා මේ අනිකුත් නායකයන් එක්කත්. ඉතින් ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපතිවරයා සමගත් ඔහු සම්බන්ධතා හදාගන්න උත්සාහ කරා මුලින් ඉඳලම. කොටින්ම ට්‍රම්ප්ගේ ට්‍රම්ප් දෙවනි වතාවට දිවුරුම් දෙන දවසේ ඒ ඉවෙන්ට් එකට සම්බන්ධ වෙලා ඒ වගේ ඔහු මේ ට්‍රම්ප් එක්ක විවිධාකාර ඉවෙන්ට්ස් වලට සම්බන්ධ වෙලා ට්‍රම්ප් සමග හොඳ සම්බන්ධතාවයක් ගොඩනගාගෙන තියෙනවා. ඉතින් ඒකේ වාසිත් තියෙනවා. මොකද ට්‍රම්ප්ට ඒ කියන්නේ ඕන වෙලාවක ඉන්ෆාන්ටිනෝට පුළුවන් ට්‍රම්ප්ට කතා කරන්න. එතකොට ඉන්ෆාන්ටිනෝ කතා කරොත් ට්‍රම්ප් ඒකට රෙස්පොන්ඩ් කරනවා කියන එක තමයි දැනගන්න තියෙන්නේ. ඕන වෙලාවක කිසිම ප්‍රශ්නයක් නැහැ, ට්‍රම්ප්ට කතා කරන්න පුළුවන්කම තියෙනවා. ඉතින් ඒක තුලින් යම් වාසිදායක තත්ත්වයන්ුත් නිර්මාණය වෙලා තියෙනවා FIFA World Cup එකේ ඉවෙන්ට් එක සාර්ථකව ක්‍රියාත්මක කර ගැනීම පිළිබඳව ඒ පැත්තෙන් ගත්තාම.
නමුත් අනිත් පැත්තට යම් යම් විවේචනත් ඒ සම්බන්ධයෙන් එල්ල වෙලා තියෙනවා. විශේෂයෙන්ම ගත්තොත් එහෙම දැන් ඉරානය සම්බන්ධ කාරණේ මේ පාර තරඟාවලියේදී ඉරානය තරඟාවලියෙන් අයින් වෙන්න පවා තර්ජනය කරමින් හිටියා. මම හිතන්නේ මොකද ඉරානයේ බේස් කැම්ප් එක තිබෙත් ඇරිසෝනා වල ඉරානයේ මූලික වටේ තරඟ තියෙන්නේ ඇමරිකාවේ. එතකොට කොහොම හරි මේ පස්සේ බේස් කැම්ප් එක මෙක්සිකෝවට ගෙනියලා ඉරානයේ ක්‍රීඩකයන්ට ඒ සහ ඒ ටීම් එකට ඒ අදාළ දවසට විතරක් වීසා ලබා දෙන්න එහෙම වැඩපිළිවෙලක් සංවිධානය කරලා තියෙනවා. ඉතින් මේක සම්බන්ධයෙන් ගත්තාම ඩොනල්ඩ් ට්‍රම්ප්ගෙන් මේ පිළිබඳව විමසන කොට මේ ෆිෆා සභාපතිවරයා ට්‍රම්ප් ඔහුට සඳහන් කරා කියලා කියන්නේ ඉරානය ආවත් එකයි නාවත් එකයි ඔයා සුදුසු දෙයක් කරන්න කියන ඒ ලයින් එකෙන්ලු ට්‍රම්ප් උත්තර දීලා තියෙන්නේ. ඒ අනුව තමයි ඊට පස්සේ ඔය අනිකුත් කටයුතු සිදුවන්නේ. ඉතින් ට්‍රම්ප්ට මේ ඉවෙන්ට් එක වැදගත් වෙන්නේ ට්‍රම්ප් මේ ෆුට්බෝල් වලට නැත්නම් ඇමරිකාවේ කියන විදිහට සොකර් වලට එහෙම විශේෂ ප්‍රියතාවයක් දක්වන කෙනෙක් නෙවෙයි. නමුත් මේක ලොකු ඉවෙන්ට් එකක්. මේ ඉවෙන්ට් එකෙන් ලැබෙන ප්‍රසිද්ධිය ඔහුට වැදගත්. ඒ නිසා ඔහු ඒ ඉවෙන්ට් එකට අවශ්‍ය පරිසරය සකසන්න සූදානම් වෙලා තියෙනවා. ඒ වගේම තමයි අනිත් පැත්තට FIFA එක සමග සම්බන්ධතාව ගොඩනගා ගන්නවා. ඉතින් ඉන්ෆන්ටිනෝ මේ ට්‍රම්ප් එක්ක තියෙන සම්බන්ධතාවය ශක්තිමත් කිරීම සඳහා දැන් මාස කිහිපයකට කලින් 2025 දෙසැම්බර් වල මේ FIFA සාම ත්‍යාගය කියලා එකක් හඳුන්වා දීලා ඒකේ පළවෙනි සාම ත්‍යාගය ඩොනල්ඩ් ට්‍රම්ප්ට ලබා දුන්නා. සාමය ඇති කිරීම සඳහා ඩොනල්ඩ් ට්‍රම්ප් කරන ක්‍රියාකාරකම් වලට පාපන්දු ප්‍රජාවගේ ස්තුතිය පළ කරන්න කියලා තමයි මේ ඒ තෑග්ග දුන්නේ. හැබැයි ඉතින් ඒක කොහෙවත් තිබ්බ තෑග්ගක් නෙමෙයි අලුතෙන්ම හඳුන්වා දීපු තෑග්ගක්. ඒක සම්බන්ධයෙන් ප්‍රශ්න නැගුණා ඇත්තටම FIFA මේ එක්සිකියුටිව් කමිටි එක පවා ඒ කමිටි එකේ ගොඩක් දෙනා පවා මේ මෙහෙම තෑග්ගක් දෙන්න ඕනේ කියලා පළවෙනියෙන්ම යෝජනා කරනකොට පුදුමයටපත් වෙලා තියෙනවා කොහෙන්ද මේ යෝජනාව එන්නේ කියන එක. ඉතින් ඒ වගේ තත්ත්වයන් තියෙනවා. ඉතින් ඔන්න ඔය වගේ ප්‍රශ්නත් එක්ක මේ ඔහු ඒ කියන්නේ ජියන් ඉන්ෆන්ටිනෝ කොච්චර ට්‍රම්ප්ට මේ දෙකට තුනට නැමෙනවද කියන ප්‍රශ්නය සමහරු නගනවා. එහෙම නැමෙන්න අවශ්‍යද කියන ප්‍රශ්නය සමහරු නගනවා. මොකද අනික් පැත්තට දැන් FIFA එකේ තියෙන නීති රීති වල හැටියට මධ්‍යස්ථභාවය ඒ වගේ ඒ කොන්දේසි වල හැටියට මේ ඔය වගේ ක්‍රියාකාරකම් ප්‍රශ්නකාරී තත්ත්වයන් මතු කරනවා. එතකොට අනික් පැත්තට දැන් ට්‍රම්ප් මේ කියන්නේ හරිනම් FIFA එකේ ප්‍රෙසිඩන්ට් කියන්න පුළුවන්කම තියෙන්න ඕනේ අපේ කටයුතු අපේ විදිහටයි සිදුවන්නේ තරඟ මේ ක්‍රීඩකයන්ට තරඟ සඳහා සහභාගී වීමට අවස්ථාව ලබා දීම වීසා ලබා දීම වගේ දේවල් සම්බන්ධයෙන් ඊට වඩා මේ කෙලින් ඉන්න ඕනේ කියන අදහස සමහරු තුල මතුවලා තියෙනවා. නමුත් FIFA එකෙන් කියන්නේ විශේෂයෙන්ම මේ වීසා වගේ ඒ කියන්නේ රටක අභ්‍යන්තරික ආගමන විගමන ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් තමන් ඒකට මැදිහත් වෙන්නේ නැහැ කියන එක. ඒක තමයි ඒගොල්ලන් කියන්නේ. කොහොම හරි ඒ කතන්දරේ කොහොම වෙතත් FIFA එකේ ප්‍රෙසිඩන්ට් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ගොඩ දාගන්න ලොකු උත්සාහයක් දරලා තියෙන බව පැහැදිලිවම පේන්න තියෙනවා. ඒකේ වාසියක් තියෙනවා. නමුත් ඒක තුලින් වෙන මොනවද සිද්ධ වුනේ කියන එක පිළිබඳව ප්‍රශ්න නැගෙනවා. සමහරු ප්‍රශ්න නගනවා මේක ඇත්තටම මේ විනිවිදභාවයෙන් යුක්තව කටයුතු කරනවා කියලා කිව්වට ඉන්ෆන්ටිනෝ විනිවිදභාවයෙන් යුක්තවම කටයුතු කරලා තියෙනවද කියලා. ඉතින් ඔන්න ඔය පසුබිමේ තමයි මේ ආందోලනාත්මක තත්ත්වයන් නිර්මාණය වෙලා තියෙන්නේ. කොහොම හරි ටූර්නමන්ට් එක පටන් ගත්තා. දැන් තරඟ 40 රටවල් 48ක් තරඟ 104ක් පවත්වන්න නියමිතව තියෙනවා. ඉතින් මේ තරඟාවලිය සම්බන්ධයෙන් තව චෝදනා තියෙනවා. මම හිතන්නේ ටිකට් වල ගාණ වැඩි යනාදී වශයෙන් එහෙමත් චෝදනා තියෙනවා. නමුත් අලුතෙන්ම රටවල් 4කට මේ වතාව ව්‍යවස්ථාව ලැබිලා තියෙනවා තරඟාවලියට සම්බන්ධ වෙන්න. ඉතින් කුරසාවෝ, කේප් වර්ඩේ, උස්බෙකිස්තාන සහ ජෝර්දානය. ඉතින් ඒකත් ඉන්ට්‍රෙස්ටිං කාරණයක්. ඉතින් අපිට බලන්න පුළුවන් තරඟාවලිය කොහොමද යන්නේ කියලා, ෆුට්බෝල් වර්ල්ඩ් කප් එක කොහොමද යන්නේ කියලා. නමුත් ඔය දේශපාලනික ප්‍රශ්න. දැන් ට්‍රම්ප් නේ ජනාධිපති. එතකොට ඇමරිකාවෙන් වැඩිම තරඟ තියෙන්නේ. ඒක හින්දා දේශපාලනික ප්‍රශ්න කොයි විදිහට ඉදිරියේදී වැඩ කරයිද කියන එකත් අපිට මම හිතන්නේ බලන්න සිද්ධ වෙනවා. ට්‍රම්ප් පිස්සුවක් කෙලියොත් එහෙම ඒකෙත් අපිට බලන්න දේවල් තියේවි සහ සමහර විට ප්‍රශ්නකාරී තත්ත්වයන් මතුවෙන්න ඉඩකඩ නැතුවම නෙවෙයි.